අද මම කියලා දෙන්න යන්නේ පේජ් එකේ දාපු එක වසර පොඩ්ඩන්ට ඕන වෙන සිංහල අකුරු 36 හදාගත්තේ කොහොමද කියලා. ඔයාලත් ඒක කොල්ඩ්‍රෝ එක යූස් කරලා ඉක්මනට හදාගන්න පුළුවන් ක්‍රමයක් මම කියලා දෙන්නම් ලේසියෙන්ම. එහෙනම් අපි කෙලින්ම වීඩියෝට යමු. අපිට මේ පැත්තේ මම අද පැත්තේ තියෙන රෙක්ටැන්ගල් ටූල් එක. ඒකේ ක්ලික් කරලා ක්ලික් ඇන්ඩ් ඩ්‍රැග් කරලා ටූල් එකෙන් කොටුව ඇඳගත්තා. ඊට පස්සේ එතන උඩම තියෙනවා පික් කියන එක. පික් ටූල් එක ක්ලික් කරන්න. ඊට පස්සේ කොටුව සිලෙක්ට් වෙන තියෙන්නේ. ඊට පස්සේ දැන් අපිට පුළුවන් එතන උඩ එළිය ක්ලික් කරන් පස්සේ අංගල් ගානද සෙන්ටිමීටර ගානද මිලිමීටර ගානද කියලා අඩි ගානද අපිට ඕන එකක් ස්කෙයාර් එකක් දාගන්න. ඊළඟට මේක ක්ලික් කරන් පස්සේ මෙතන උඩ එනවා කොටුවේ සෙන්ටිමීටර ගාන දෙන්න ඕන ගාන. අපි එතන 6 දීලා එන්ටර් කී එක ප්‍රෙස් කරනවා. එතකොට ඔන්න විදිහට කොටුව අපිට සෙන්ටිමීටර 6යි සයිස් එකට හැදෙනවා. ඊට පස්සේ එතන ක්ලික් කරලා ඉවරලා අපිට කොටුවේ ලයින් එකේ වැඩි ඝනකම කරන්න ඕන නම් එතන උඩ තියෙන එකකින් අපි සාමාන්‍යයෙන් 3 වගේ දානවා. එතකොට thickness එක වැඩි වෙනවා. ඒතර සාමාන්‍යයෙන් 2 වගේ යූස් කරන් පස්සේ normal thickness එක එන්නේ. අපිට ඕන ගානට පේජ් එකේ කොටුව ගෙහින් තියාගෙන ඊට පස්සේ මේ පැත්තේ දකුණු අත පැත්තේ තියෙනවා ට්‍රාන්ස්ෆෝමේෂන් කියලා තැනක්. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරන පස්සේ මෙතන මැද ක්ලික් කරලා අපිට ඕන කොටුවක් ගන්න ඕන පැත්ත ක්ලික් කරන්න. ඊට පස්සේ මම 6.2 දානවා. 6 දෙමු ළඟ වැඩි වැටෙනවා. ඒකටම සාමාන්‍යයෙන් 6.5 වගේ දානවා. 6.3 වගේ අපිට සෙට් වෙනවා ගන්නට. 6.3 දාන පස්සේ ක්ලික් ඇන්ඩ් ඩ්‍රැග් කරලා කොටුව සිලෙක්ට් කරගෙන අර විදිහටම මැද කොටුව සිලෙක්ට් කර පල්ලෙහාට අපිට ගන්න ඕන. පල්ලෙහා ක්ලික් කරලා අතන 6.3 දැම්මා. ඉතින් ඇප්ලයි කරා. ඒතර ගන්නට ඇඩ්ජස්ට් වෙලා A4 ෂීට් එකට කොටු ටික එනවා. අපිට ඔය විදිහට උන ඇඩ්ජස්ට් කරන්න පුළුවන් පේජ් එක ගන්නට. ඊට පස්සේ අපි ටයිප් කරන අකුරු ටික මම ස්ක්‍රීන්ෂොට් එක ගහගත්තා PDF එකෙන්. මම මේක පේස්ට් කරගත්තා. පේස්ට් කරගෙන ඉතින් ක්‍රොප් කරගන්නවා අපිට ඕන ටික විතර. දැන් අපි ටයිප් කරන අකුරු ටික මේ ටිකේ තමයි තියෙන්නේ. අපි දැන් ඒක පැත්තකින් තියාගෙන CTRL එකයි C එකයි ප්‍රෙස් කරගෙන කොපි කරගත්තා. ඊළඟට පේස්ට් කරගෙන යනවා. සාමාන්‍යයෙන් පේජ් අපිට අකුරු ටිකේ තියෙන පේජ් 4ක් විතර මම කොපි කර ගන්නවා. අපි දැන් අපු මුල් පේජ් එකට එනවා. මුල් පේජ් එකට ආවන් පස්සේ අපිට ආවන අකුරු ටික තියෙනවා. එතන ඒ අකුර තියෙන ටෙක්ස්ට් ටූල් එක තියෙන්නේ. ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරන් පස්සේ ක්ලික් කරලා එතන එළිය ක්ලික් කරනවා ආපහු. එතන මෙතන අපිට ටයිප් කරන ෆොන්ට් එක අතන වලින් සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන width එක සිලෙක්ට් කරන්න පුළුවන් ෆොන්ට් එකේ size එක. අපි ස්ක්‍රෝල් පොත මේ හොඩි පොත කියන ෆොන්ට් එකෙන් මම අකුරු ටික ගන්නෙ. ඒක ටයිප් කරන්න බෑ ඒ ෆොන්ට් එකේ ඉන්න මම ඩබල් ක්ලික් කරගන්නවා. පාර එක අකුරක් ටයිප් කරගෙන ඉවරලා අපි සයිස් කරන්න ඕන නිසා shift key එක ඔබාගෙන මෙතන කොටුව සිලෙක්ට් කරනවා. කොටුව සිලෙක්ට් කරලා ඉවර වෙලා අපි ගහන පාර අපි ආයෙ ප්‍රෙස් කරන්න ඕන C එකයි E එකයි එකවර ප්‍රෙස් කරන්න ඕන. ඒ කියන්නේ C එක ප්‍රෙස් කරලා E එක කීබෝඩ් එකේ ප්‍රෙස් කරන්න ඕන. එතකොට අපිට හරියට ගානට සෙන්ටර් වෙලා මැදට එනවා අකුර. අපිට shift key එක ඔබාගෙන මෙන්න මේ කොණෙන් වගේ අරගත්තන් පස්සේ අකුර වටේම එක ගානට ඇඩ්ජස්ට් වෙන්නේ. දැන් අපි අකුර සයිස් කරගත්තන් පස්සේ පැත්තෙන් ගිහින් තියා ගන්නවා. ඊපස්සේ අපිට ඕන අකුරු ටික ටක් කරලා මම දාගෙන යන්නම්. මෙතන ගියන් පස්සේ ඩබල් ක්ලික් කරන් පස්සේ අකුරු ඔක්කොම ටික වැටෙනවා. අපිට ඕන අකුරට ඩබල් ක්ලික් කරන්න ඒ අකුර වැටෙන ටක් ගාලා එතන
ඊට පස්සේ ආපහු පික් ටූල් එක ක්ලික් කරන් පස්සේ ක්ලික් කරලා මේ අකුරු ටික මෙහෙට මෙහෙට කරන් පුළුවන් සිලෙක්ට් කරලා තියෙන ওই විදිහට. පාර මේක උඩ රයිට් ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා පුළුවන් නම් CTRL එකේ K ගහලා පුළුවන්. ඒක අකුරු ටික කැඩෙනවා. දැන් අපි අකුරු ටික වෙන වුණ එකිනෙකට ආපහු අපිට අර shift එක ඔබාගෙන කොටුව සිලෙක්ට් කරගෙන අකුරු ටික දාගෙන තින්නේ. shift එක බුවා කොටුව ප්‍රෙස් කරා අර C එකයි E එකයි ප්‍රෙස් කරා. ඔය විදිහට ටට්ටක් ගාලා අපිට ඒතර හරි සෙන්ටර් එකට අකුරු ටික දාගන්න පුළුවන්. අපිට මේක වර්ඩ් එකේ කරනකොට හරි ලේසි මේක මේ පුරුදු වුණාමසේ. මම ඔය විදිහට අකුරු ඔක්කොම ටික දාගෙන පේජ් තුනම හදාගෙන දැන් තියෙන්නේ. මම වල කලින් අර පෝස්ට් එකේ දුන්න අකුරු ටික සෙන්ටිමීටර් 6 6 කොටුවක සිංහල OD අකුරු ටික ඔන්න ඔය විදිහට තමයි අපි හදාගත්තේ. දැන් වල තියෙන ෆයිල් ගියා save as ගිහලා ඔයාගේ මැෂින් එකේ ඔයා සේව් කරන තැනට සේව් කරගන්න පුළුවන්. මෙතන පල්ලෙහාන් තියෙනවා CD CorelDRAW කියන එක ඔරිජිනල් ෆයිල් එක විදිහට සේව් වෙන්නේ. එතනින් අපිට ඕන නම් PDF ෆයිල් එක විදිහට සේව් කරගන්න පුළුවන්. මම CorelDRAW විදිහට සේව් කරගත්තා. දැන් මම එතට ගිහලා ආයෙ මෙතනින් PDF කියන එක සිලෙක්ට් කරලා PDF ෆයිල් එක විදිහට ඒක සේව් කරගන්නවා. PDF සේව් කරගෙන ඔය වගේ දෙනවා. එතන අනිවාර්යෙන් කරන්ට් ડોකියුමන්ට් කියන එක දෙන්න. එතකොට පේජ් තුනක් තියෙනවා. ඔය පේජ් තුනම සිලෙක්ට් වෙලා සේව් වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඔයාලට මම මුලින්ම අකුරු ටික හදලා දුන්නේ. ඔය ක්‍රමයේ වාඩි භාවිතා කරලා තව වර්ක්ෂොප් එක කරන පොඩි පොඩි දේවල් ඉක්මනින් කරගන්න පුළුවන්.